හරි අපි අද ගානට යමු අනුකලනය ගාන. හැබැයි අනුකලනය අපි අර දන්න නීති රීති වලින් එකපාරට දාන්න ගියොත් මේක වැඩේ අවුල් වෙන්න ගන්නවා. මොකද සමහරුන්ට මේ ගොඩක් අයට මේක අර අමාරුයි කියලා තිබ්බා. මොකද මේ එකපාරට එන්නේ නැහැනේ. දැන් අපි දන්න අනුකලන නීති අර රීති වලින් අර හදන්න ගියාට පස්සේ ඉර වෙනකොට හරි. ඒකට කරන්න තියෙන්නේ දැන් මේ වගේ දැන් ටිකක් අමුතු කියන්නේ අමුතු නෑ එහෙම. අර මුණ්ඩයි යටයි දෙකේම මේ වගේ ප්‍රකාශනත් එක්ක තියෙද්දි මුලින්ම බලන්න ඕන එක දෙයක් තියෙනවා. මොකද ඒක අපි දන්නවනේ විශේෂ අනුකලනයේදී අපි ගන්න තියර එකක් තියෙනවා. යට එක්කෙනාගේ අවකලනය උඩ ඉන්නවා. යට එක්කෙනාගේ අවකලනය කියන්නේ fx තමයි යට ඉන්නේ උඩ ඉන්නේ f dash x. මෙයාගේ අවකලනය. x විශේෂයෙන් fx ගේ x විශේෂයෙන් අවකලනය උඩ ඉන්නවා. අනුකලනය කරන්න ඕන x වලින්. එතකොට මෙයාගේ අනුකලනය වෙන්නේ කෙලින්ම ln fx ධන c නේ. එතකොට يعني මේ යට එක්කිනාගේ අඩු අවකලනය දෙක ඉන්නවා නම් කෙලින්ම අපිට ln fx කියලා ln යට එක්කිනාගේ ln දාන්න පුළුවන්. ලඝු ගණන්. කෙලින්ම අනුකලනය වෙන්නේ ඒකනේ. අනේ තියරි එක මේකට දාන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. එකපාරට දාන්න බැරි වෙන්න පුළුවන්. හරිද? එකපාරට දාන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපිට මේ ගාන අපිට ඕන විදිහට හැඩේ වෙනස් කරගන්න පුළුවන්. ගාන වෙනස් කරගන්න බෑ. ගානේ හැඩේ වෙනස් කරන්න පුළුවන්. හරි. අනේ හැඩේ වෙනස් කරගත්තොත් අපිට මේ පැටර්න් එකට යන්න පුළුවන් විදිහට අපිට ඊටු ටික වෙන මොකක් හරි අපි දන්න නීතියකින් බැලන්ස් කරගන්න පුළුවන්. අනේ මේ වැඩේ තමයි කරන්න ඕනේ. එතකොට මුලින්ම බලන්න. මේ වගේ ගානක් ආපු ගමන් මම සාමාන්‍යයෙන් මුලින්ම බලනවා යට එක්කන අවකලනය කරලා බලන්න. මෙයාට පොඩ්ඩක් වාඩි ඉන්න දීලා. මම මේ යට එක්කන ආරං අවකලනය කරනවා. යට එක්කන ආරං අවකලනය කරනවා. d යට dx x වර්ග ධන 2x ඍණ 3 වර්ගමූලයෙන්. ඒතර මෙයා අවකලනය කරා. මෙයාගේ භාගයෙන් බලය x වල n අවකලනය කරාම nx එන්නේ එක. භාගයයි x වර්ග ධන 2x ඍණ 3යි. n ඍණ 1 භාගය ඍණ 1. මාරය d යට dx අතුලින් එක්කන අවකලනය කරා. එතකොට ඇතුළේ ඉන්නේ x වර්ගය ධන ඇතුළේ ඉන්නවා කියන්නේ x වර්ගයේ ඉන්නේ. දැන් අපි මෙතන d යට dx x ගේ භාගයෙන් බලය මම මෙතන භාගයෙන් බලය කියලා දාන්න. භාගයෙන් බලය x ගේ භාගයෙන් බලය තිබ්බොත් අපි අවකලනය කරන්නේ n x වල n කියන්නේ n වෙනි බලය n x n ඍණ 1 භාගය ඍණ 1. එතන මෙතන අපි මෙතන x නෙවෙයි ඉන්නේ. අපි හිතනවා මෙයා x කියලා අරන් මෙයා අවකලනය කරන normal විදියට. ඊට පස්සේ ඇතුළේ ඉන්න එක්කෙනා ආයෙ අවකලනය කරනවා. එතකොට නේ අපි දන්නවනේ අවකලනයේ ඉතිරි x වර්ගය ධන 2x ඍණ 3. හරිද? ඔව්. මෙතන එනවා දැන්. භාගයේ ඍණ 1 කියන්නේ ඍණ භාගයයි. 1 බෙදීම 2යි. ඍණ භාගයේ බලය කියන්නේ 1ට වර්ගමූලය. x වර්ගය ධන 2x ඍණ 3. හරිද? හරි. එතකොට මෙයා අවකලනය කරාම x වර්ගය අවකලනය කරාම 2x 2x අවකලනය කරාම 2යි. ඍණ 3 අවකලනය කරාම බිඳුවයි. එතකොට මෙයා අවකලනය කරාම මේ යට ඉන්න එක්කෙනා. එතකොට d යට dx x වර්ගය ධන 2x ඍණ 3 වර්ගමූලය සමානයි 2x ධන දෙකෙන් මම පොදුවට ගත්තොත් දෙක කැපිලා යනවනේ. 2 මෙතන දෙක එළියට ගත්තොත් එන්නේ x ධන 1. එතකොට x ධන 1කින් මම ගෙලිම කපලා දැම්මා. එතකොට දෙන්නේ x ධන 1 වා. x ධන 1 බෙදීම x වර්ගය ධන 2x ඍණ 3 වර්ගමූලය. බලන්නකො. මෙයා අවකලනය කරාම ආවේ මෙයා. හරිද? මම ඒක පොඩ්ඩක් බෝඩ් එක ක්ලියර් කරගෙන ලියා ගන්න. පැහැදිලි. හරිද? හරි. දැන් ආයෙ ගාන බලන්නකො. මට අනුකලනය කරන්න තියෙනවනේ මෙයා. x ධන 2 බෙදීම x වර්ගය ධන 2x ඍණ 3 වර්ගමූලය. මම නිකමට අර මම දන්නවනේ දැන් යට එක්කෙනාගේ අවකලනය උඩ ඉන්නවනම් මට කෙලින්ම ලියන්න හැකි ln මතා ln මෙයා කියලා. හරිද? උඩ කිරීම නෙවෙයි වැරදි. යට එක්කෙනාගේ අවකලනය උඩ ඉන්නවද කියලා බලන්න තමයි මම ගියේ. යට එක්කෙනා මම අවකලනය කරලා බැලුවා. එතකොට ඉන්නේ මෙන්න මෙයා. බලන්න.
යට ඉන්න එක මෙයානේ. මෙයා අවකලනය කරාම අන්න බලන්න උඩ ඉන්න එක්කනම නෙවෙයි. හැබැයි ඊට වඩා පොඩක් කිට්ටු එක්කනේ නෑ දැන්. මෙතන මෙයා මේ දෙන්නගේ තියෙන වෙනස මොකක්ද? යට හරේ සමානයි. ලවේ x ධන 2 තමයි අපිට අනුකලනය කරන්න තියෙන්නේ. යට මෙයා අවකලනය කරාම ආ x ධන 1. හරි. මට මේක ලියන්න නැහැ දැන්. මෙයා අවකලනය කරාම ආවේ මෙයා. එතකොට මෙයා ඉන්නේ කවුරු අවකලනය කරාම? අනුකලනයේ තේරුම මේකනේ. වචනේ අර්ථ දැක්වීම බලන්නකෝ. මෙයා අවකලනය කරාම ඉන්නේ මෙයා. මෙයා එන්නේ කවුරු අවකලනය කරාම? මෙයා එන්නේ x ධන 1 එන්නේ x ධන 1 x වර්ග ධන 2x ඍණ 3 වර්ගමූලය. x මෙන්න මේ තියෙන x ධන 1 බෙදීම x වර්ගය ධන 2x ඍණ 3 වර්ගමූලය එන්නේ x විෂයෙන් කවුරු අවකලනය කරාම? උත්තරේ x වර්ගය ධන 2x ඍණ 3 වර්ගමූලය. මෙතන ඕන නියතයක් දාගන්න ඕන හරියට. දැන් බලන්නකො මේකම නේද මම මේ ලියලා තියෙන්නේ. අර්ථ දැක්වීම හිතන්නකො. මෙයා අවකලනය කරාම ඉන්නේ මෙයා. අනුකලනයේ තේරුම මොකක්ද? අවකලනයේ ප්‍රතිවිරුද්ධ පැත්තනේ අපි කරන්නේ. එතකොට මෙයා එන්නේ x විෂයෙන් කවුරු අවකලනය කරාමද? මෙයා එන්නේ x විෂයෙන් කවුරු අවකලනය කරාමද? x විෂයෙන් මෙයා අවකලනය කරාම තමයි මෙයා. අන්න මෙයාගේ අනුකලනය කියන්නේ කවුද? මෙන්න මෙයා. මෙයා එන්නේ මෙයා එන්නේ x විෂයෙන් කවුරු අවකලනය කරාමද? මෙන්න මෙයා. හරිද? ඒක හොඳට තේරුම් ගන්න බලන්න. දැන් අපි මෙයා දන්නවනම් ඉතින් මෙතන උඩට ධන එකක් ආවම නේද මෙයා හින්දා. අන්න දැක්කනේ මම යට එක්කෙනාව අවකලනය කරලා බැලුවා මොකද. එතකොට ආවේ හරියට සමාන බොහෝ දුරට සමාන වෙන්නේ නැහැ. ආසන්න එක්කෙනෙක්. දැන් එතකොට මෙයාගේ ඉතුරු කෑල්ල අපිට ෂේප් කරන්න පුළුවන් අර අපි දන්න අනුකලන නීති පාවිච්චි. අපි බලමු මම කෙලින්ම ගාන හදන් යනවා. එතකොට ඔයාලට තේරෙයි කොහොමද කරන්නේ. හරි. දැන් මම කරන්නේ මෙයාව හදා ගන්නවා මෙතන. කොහොමද හදාගන්නේ? x ධන 2 වෙනස් වෙන්නේ x ධන 2 විතරයි. ඉතින් මම මෙයාව හදා ගන්නවා දැන්. මම මෙයාව හදා ගන්නවා මෙතන. i සමානයි අනුකල x ධන 2 මෙතන තියෙන x ධන 1 නේ x ධන 1. ධන 2 වෙනවා නම් තය එකතු වෙන්නේ බෑ. ධන 1 එහෙම බෙදීම x වර්ගය ධන 2x ඍණ 3 වර්ගමූලය dx. දැන් මෙයා සමානයි මට මෙයාව ලියන්න හැකියි. මම මෙයාව වෙනම දැන් අර හරිය සමාන නම් මට මෙයාව වෙන් කරලා ගන්න හැකිනේ. තේරුණාද? වෙන වෙනම බෙදන්නේ නැහැ කියන්නේ මේ x ධන 1 මෙයාගේ වෙනම බෙදනවා 1 මෙයාගෙන් වෙනම බෙදනවා. ඒතර x ධන 1 අනුකල x ධන 1 බෙදීම x වර්ග ධන 2x ඍණ 3 වර්ගමූලය වතාවන්නේ sorry dx. ධන ඉතුරු ගාල්ල එහෙම තියෙනවා 1 බෙදීම x වර්ගය ධන 2x ඍණ 3 වර්ගමූලය dx. හරිද? තේරුණාද? හරි. මම මට ඕන විදිහට දැන් ගානේ හැඩය වෙනස් කරගන්න. හරිද? දැන් x ධන 2 තිබ්බේ. x ධන 2 මම ලියාගත්ත x ධන 1 ධන 1 කියලා. ඒතකොට මෙයා වෙන වෙනම කැටුවේ. x ධන 1 මම වෙනම ගත්තා. ඉතුරු එක මම වෙනම තියාගත්තා. හරිද? දැන් මේ ඇවිල්ලා තියෙන කවුද? හරිද? මේ ඇවිල්ලා තියෙන්නේ මෙයා නේද? ඉතින් මට මෙයාගේ අනුකලනය කෙලින්ම දාන්න නැහැ x වර්ගය දාන 2x ඍණ 3 වර්ගමූලය. හරිද? එතන මම මෙයා දාන්නම්. i කියන්නේ අපිට හොයන්න තියෙන අනුකලනය. ඒතර මේ පාර්ට් එක අනුකලනය කරාම ඉන්නේ මෙයා. ඉතුරු කැලේ අපි normal විදිහට අනුකලනය කරන්න ඕන. i1 කියලා මම එයා දාගත්තා. මෙතන අනුකලනය කරන්නේ නැතුව මම එයා වෙනම i1 කියලා අරගෙන එයාව වෙනම අනුකලනය කරලා මෙතෙන්ට ගෙනත් සෙට් කරන්න තියෙනවා. මේ ප්‍රකාශනය මම ගන්න. ඒ කියලා හරි වෙනම අංකණය කරලා යාට පොඩ්ඩක් පැත්තකින් ඉන්න දෙන්න. දැන් අපි බලමු i1 කොහොමද හොයන්නේ කියලා. මම බෝඩ් එක ක්ලියර් කරලා i1 හොයන්න. i1 හොයන්න පුළුවන් සාමාන්‍ය අනුකලන නීති රීති වලින්. එතකොට i1 කියන්නේ මෙයා මම එයාව හදාගත්ත මේ විදිහට. වර්ග පූර්ණ නෙවෙයි x ධන 1 වර්ගය ඍණ 4 විදිහට මම මෙයාව හදාගත්තා. දැන් මෙයා ප්‍රසාරණය කරාම ඉන්නේ මෙයාව. එතකොට x වර්ගය ධන 2x ඍණ 3 x වර්ගය ධන 2x ධන 1 ඍණ 4 කියන්නේ x වර්ගය ධන 2x ඍණ 3. හරිද? ඒතර මෙතන දාන ඕන ආදේශය මොකක්ද? 1 බෙදීම x වර්ගය ඍණ
a වර්ගයේ වර්ගමූලය x සමානයි a sec θ ආදේශ දාන්න. මෙතන නම් කවුද දාන්නේ අපි? මෙතන x වර්ගයේ ඍණ a වර්ගයේ වර්ගමූලය තියෙනවා නම් x සමානයි a sec θ කියලා දාන්නේ. මෙතන x වර්ගයේ x දාන එකනේ. එතකොට x දාන එක සමානයි a වර්ගය 4 කියන්නේ 2 වර්ගය 2යි sec θ දාන්න. හරිද? ඒක මතක තියෙන්න ඕන. දැන් මම දෙපැත්තම අවකලනය කරනවා. θ ගෙන් හරි x ගෙන් හරි අවකලනය කරන්න පුළුවන්. මම θ ගෙන් අවකලනය කරන්න dx dt එක අවකලනය කරා බිංදුව 2යි sec θ tan θ. හරිද? dx උක්ත කරාම එන්නේ dt. dx සමානයි 2යි sec θ tan θ dt. හරිද? එතකොට i1 සමානයි dx එනකොට දානවා 2යි sec θ tan θ d θ. x ධන එකේ වර්ගය ඍණ 4. x ධන එකේ වර්ගය කියන්නේ 2යි sec θ ගේ වර්ගය. 4යි sec වර්ග θ ඍණ 4. 4ක් පොදුර ගත්තට පස්සේ 4යි sec වර්ගය θ ඍණ 1. 4යි sec වර්ගය θ ඍණ 1 කියන්නේ tan වර්ගය θ. එයාගේ වර්ගමූලයෙන් යටින් 4යි tan වර්ග θ ගේ වර්ගමූලය කියන්නේ 2යි tan. එතන යටට එන්නේ 2යි tan. මෙයා කපල යනවා 2කට 2 කපල යනවා tan θ කපල යනවා sec θ තමයි ඉතුරු වෙන්නේ. හරිද? එතකොට i1 සමානයි අනුකල d θ අනුකල sec θ d θ i1 ln sec θ දාන tan θ. අපි මතනේ ඉතින් අපිට පස්සේ දාගන්න පුළුවන්. එතන i1 සමානයි ln කවුද sec θ කියන්නේ? sec θ මෙතන උක්ත කරාම x ධන 1 බෙදීම 2යි. x ධන 1 බෙදීම 2. ගන්න. මම tan θ ගන්න ත්‍රිකෝණයක් ගහ ගන්න පුළුවන් ත්‍රිකෝණ. මෙයා θ නම් sec θ කියන්නේ x ධන 1 බෙදීම 2යිනේ. එතකොට sec θ කියන්නේ කර්ණය බෙදීම බද්ධ පාදයෙන්. මෙතන x ධන 1 බෙදීම 2. එතකොට cos θ සමානයි 2 යට x ධන 1. එතකොට ඉතිරි පාදේ වෙන්නේ අපි දන්නවා මෙන්න මෙයා. x වර්ගය ගන්න 2x ඍණ 3 වර්ග. එතකොට tan θ වෙන්නේ කවුද? මේ ත්‍රිකෝණයෙන් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. මෙයා බෙදීම මෙයා x වර්ගය දන 2x ඍණ 3 වර්ගමූලයේ බෙදීම 2. එතෙන් දෙන්නේ x වර්ගය දන 2x ඍණ 3 වර්ගමූලයේ බෙදීම 2. අපි මත නීතිය පස්සේ දාමු. පොදු හරයක් කරන් ලියන්න පුළුවන්. x ධන 1 ධන x වර්ගය ධන 2x ඍණ 3 වර්ගමූලයේ බෙදීම 2. ඔය තමයි i1 කියන්නේ. දැන් ආයේ අපි අර a කියලා අංකණයකට ප්‍රකාශනයට ගිහින් i1 ආදේශ කරන්න තමයි තියෙන්නේ. හරිද? මේ අනුකලනය වලට තේරෙන්නේ නැතිනේ මෙතන අර විශේෂ දෙයක් නැහැ. මෙතන අනුකලනය සම්මත අනුකලන රීති ටික දාගෙන යන්න තමයි මෙතන. මේ තියෙන සම්මත ආදේශයන්. හරි එතකොට මේ හදලා තියෙන්නේ අපි අපිට දීපු ගානේ අනුකලනය කරාමින සම්පූර්ණ ගාන අනුකලනය කරාමින උත්තරේ. ඉතින් ඔයාලා දැක්කා කියන්නේ කෙලින්ම එකපාරට හදන්න බෑ. දැන් සාමාන්‍යයෙන් මේ පාස් පේපර් එකක වගේ මේ ගාන දෙනකොට දීලා තිබ්බේ මේ වගේ ගාන ඇවිල්ලා තිබ්බනේ. මේ ගානම හරි ඒ වගේ ආසන්න යන ගාන මට මතක ඇවිල්ලා තිබ්බා. ඒතකොට නිකන් ඉස්සෙල්ලාම කියනවා මෙයාව අවකලනය කරන්න කියලා. x වර්ගය දන 2x ඍණ 3 d යට dx x වර්ගය දන 2x ඍණ 3 මූලය. මෙයා සොයන්න කියලා මෙයා බව පෙන්වන්න කියලා කියන්නේ. ඊට පස්සේ දෙනවා අරයව අනුකලනය කරන්න කියලා. එතකොට අපිට තේරෙන්න ඕන මෙයාව පාවිච්චි කරන්න. නිකම්ම අනුකලනය ගානේ මුලටම වෙනම ගානක් දෙන්නේ නැහැ නේද? අර යට එක්කෙනාව හදන්න ආධාරයක් වෙන්න තමයි මුලින්ම ඒ ගන්න දෙන්නේ. මෙයාව අවකලනය කරන්න කියලා දෙන්නේ. දැන් එහෙම දුන්නේ නැතත් අපි දැනගන්න ඕන අර ඒ වගේ අවස්ථාවක බලන්න යට එක්කෙනාගේ අවකලනය උඩ ඉන්නවා. එහෙම ඉන්නවනම් අපිට කෙලින්ම ගන්න නැහැ.
එහෙම නැත්තම් ආසන්න වශයෙන් යනවා නම් දැන් අපි කරපු වැඩේ කරගෙන යන්න පුළුවන්. දැන් අපි යාව හදා ගන්නවා. ඉතුරු ටික බැලන්ස් කරනවා. අපි දන්න නෝමල් අනුකලනයේ නීති. හරිද? ඒතකොට එහෙම තමයි කරන් යන්න දෙන්නේ. කෙලින්ම කරන්න බෑ. හැබැයි හරි ඒ කියන්නේ අමාරු ගණන් නෙවෙයි. දැන් ඔයාලා දැක්කනේ දැන් අවකලනය කරන්න තිබ්බ මේකේ. අවකලනය කරාම කෙලින්ම ආව අරකට සමානයි. ආසන වශයෙන් සමානයි. එතකොට යාවට කෙලින්ම දැම්ම ඉතුරු කැලේ බැලන්ස් කරා. ඉතුරු කැලේ තිබේ අර නෝමල් අපි දන්න ප්‍රකාශනයක්. සමත නෝමල් කියන්නේ අපි දන්න ආදේශයක් දාලා ගාන හදන්න තමයි තියෙන්නේ. හරිද? ඒතකොට ගාන අමාරු නෑ. අර එකපාරට දැක්කම ටිකක් පේන්නේ නෑනේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඒක තමයි ප්‍රශ්නේ. අර ගණන් හදලා පුරු වෙලා යන කෙනෙක්ට ඕන මේක පැහැදිලිව ලස්සනට කරන් යන්න පුළුවන්. හරිම ලේසි ගානක්.